ආයිබෝවන් සුබ දවසක් කියලා මම ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ එකක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ වීඩියෝ එක? මේ සබාදාමේ මේ කළු කලක් කියන වස්තුවේ තියෙන අර්ථවත් කොටස්. ඒ බලන්න. ගල ගත්තට පස්සේ ගලේ නිකන් කළු තියෙනවා, සුදු තියෙනවා, ඉරි තියෙනවා. මෙතනින් මේ දින්නේ මේ ඇලවුම් පාරක් වගේ ලස්සනට තියෙනවා. එතකොට මේ කළු තියෙනවා, සුදු තියෙනවා කියලා කියන්නේ මොකද්ද හේතුව? මේ කලේ කළු වලින් තමයි මේ පරිසරයේ තියෙන උෂ්ණත්වය කියන්නේ ඉරෙන් පායන උෂ්ණත්වය ගලට අල්ලගන්න. මේ අල්ලගන්න. එතකොට ඒ උෂ්ණත්වය අල්ලගෙන ඒ උෂ්ණත්වයට අවශ්‍ය ඔක්සිජන් ලං කර ගන්නවා මේ සුදු ඒවා. මේ තියෙන මේ සුදු නබා. මේ පේනවනේ ගලේ තියෙනවනේ එක එක හැඩරුවට එක එක විදියට. එතකොට ඒවා එහෙම ගන්නවා. ඊට පස්සේ ඒවා එකතු කරගෙන වියලා මෙන්න මේ තියෙන්නේ මේ පාරක් වගේ. මේ පාරක් වගේ ඈතට තියෙන්නේ. එතකොට මේ පාරක් වගේ ඈතට තියලා පෙන්නලා තියෙන්නේ මොකද්ද මේ අපි මේ ගන්න ඔක්සිජන් එතකොට ඉරු රස්නේ ඔක්කොම මේ ගලේ අභ්‍යන්තරයට අරන් යන පාර. මොකද ගලේ මේ මැදින් ගන්නවා අරගෙන ඒගොල්ලෝ මෙහෙම කරලා දෙනවා මේ තන්ට මේ පාරට. ආයේ මේ පැත්තේ ගලෙන් මෙහෙම ගන්නවා. ආයෙ දෙනවා මෙතනින් මේ පාරට. එතකොට මෙයා මොකද්ද කරන්නේ? මෙයා ගලේ අභ්‍යන්තරයට අරගෙන යනවා. විතර අභ්‍යන්තරය කියලා කොටවස අපි දන්නකෝ මේ අභ්‍යන්තරයට අරන් ගිහිල්ලා මේක මේ උෂ්ණත්වය රඳා පවත්වා ගන්න. ඒක රඳා පවත්වකට වියරලා මොකද්ද කරන්නේ මේ විදියට මේ ගලේ තැන් වල අර උස් ස්ථාන වල තැම්පත් කරගන්න. තැම්පත් කරන මොකද්ද කරන්නේ මේ ගල ඉරු රස්නය හිමීට රැට ඉර නැති වීගෙන එනකොට මෙන්න මේ ගලේ තියෙන මේ පාරේ තියෙනවනේ මේ සුදු පාට කොටසක් මේ පාර දිගේම තියෙනවනේ අමුතු සුදු පාට කොටස. ඒ සුදු කොටස් තියෙන මේ ගලේ ඇතුලේ. කියන්නේ ගලේ පාරවල් වගේ ගලේ තියෙනවා. ඒව මතින් මේ ඉරු රස්නේ ක්‍රමානුකූලව එළියට ගමන් කරනවා. ඒ ගමන් කරගෙන ඒවා ඒ විදියට දීලා ඊට පස්සේ මොකද කරන්නේ අපි රැයට නිදිය ගත්තම අපිට මේ පරිසරයේ ගස් කොළන් වලට අනිවාර්යෙන් ප්‍රාණය අල්ලන්න ප්‍රාණ උෂ්ණත්වයක් අවශ්‍යයි. එතකොට ඉර ගෙලිලා ගියාට පස්සේ අපිට කොහොම ප්‍රාණ උෂ්ණත්වයක් ගන්න අපිට මේ කළු ගලේ මේ වස්තුව මේ උෂ්ණත්වය අනිවාර්යෙන් පිට කරන්න. එතකොට දැන් ඔයගොල්ලෝ එතනදී මට ප්‍රශ්නයක් ගේන්න පුළුවන්. එහෙනම් කෝ මැද පෙරදිග රටවල් වල වැලි සහිත රටවල් වල කොහොමද මේක සිදු වෙන්නේ කියලා. එතකොට මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ වැලි ටික දිහා මේ තියෙන වැලි. මේ වැලි බලන්න. 아무තු නිකන් දුඹුරු පහටක් පැහැයට අපේ ඇහැ එක තැන අල්ල ගන්නවා. කළු ගලේ තියෙන හැඩරුවම මේ වැලි මතක් තියෙනවා. මේ සුදු කෑලි තියෙනවා. රතු බට තියෙනවා. කළු ඒ වැලි ගොඩේ තියෙනවා. එතකොට ඒ උෂ්ණත්වය මේ වැලි වලින් රඳා පවත්ව ගන්න. රඳා පවත්වගෙන ක්‍රමානුකූලව රාත්‍රියට දෙනවා එළියට. හැබැයි වෙලා තියෙන දේ තමයි ඒ රටවල් වල උෂ්ණත්වය පිට කරන්න ඕන ජීවත් වෙන සත්තුන්ට පමණයි. ඒක ගස් කොළන් නිර්මාණය වෙලා නැහැනේ පරිසරය තුල. ඒකින්ද එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ රටවල. ඉතින් ඒකින්ද මම මේ ඔයගොල්ලන්ට කළු ගල ගැන ලොකු කතාවක් කරලා තමයි මම මේ ඉස්සෙල්ලාම මේ පොඩි සටහනක් ඔයගොල්ලන්ට වෙන්නේ. මම දෙවනි කැලෙන් ඒ විස්තරය ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා.